සහෝදරයන් විසින් සතුරන් නොහිතූ විදිහකට කෙවින්ට මාමගදී මාට්ටු වෙනවා. ඒ වෙනැල්ල වගේ ළඟින් හිටපු එයාගෙම සහෝදරයා ඔහුගේ හදවතේ ඇති හැම රහසක්ම ගැනම දැනගෙන සිටියා නොවේද? නමුත් ඒ රහස්ම අවසානයේ කෙවින්ට වින කරන ආයුධයක් බවට පත්වෙලා නේද? ඔහු හීනකින්වත් නොසිතූ ලෙස විශ්වාසයේ නාමයෙන් ඔහු තැබූ හැම අඩියක් ගානෙම ඔහුගේ පරාජයේ වලට මැද දැමූ සහෝදරයා වන් හතුරා එයාගේම කියලා රැකගත්තු ඒ ව්‍යාපාරය කෙවින්ටත් හොරාම ඔහුගේ අතට ගෙන ඇත්තේ කෙවින්ගේ හිත තුළ තිබූ සහෝදර ප්‍රේම ගැන හිතෙහි කලකිරීමක් ඇති කරමින් නොවේද? ඔවුන් අත්පත් කරගත්තේ ජයග්‍රහණයක් වුණත් එහි සතුට භුක්ති විඳීමට කෙවින්ට නොහැකි වන්නේ ඔවුන් විසින්ම නැති කරගත්ත ලේනෑකම හා සහෝදරත්වය නිසායි. තම සහෝදරයාම තමන්ව රවට්ටා සියල්ල අහිමි කර දැමීම සම්බන්ධයෙන් කෙවින්ට දැන් සහෝදරයා ගැන ඇත්තේ දැඩි වේදනාවක් පමණයි.